හරි පුතේ අපි පටන් ගමු. අපි මේ පාඩමේ තව කොටසක් ඉස්සරහට යමු. අන්තිමට මේකේ නෝට් එක ඔයගොල්ලෝ ලියලා තියෙන්නේ කොයි ඉතලින්ද කියලා චුට්ටක් මට කවුරු හරි මැසේජ් එකක් දාන්න. මම පාඩම මතක් කරනකම් අපි කතා කරේ මොනවද? තොරතුරු රැස් කිරීම සඳහා sannivedanaya සඳහා අන්තර්ජාලයේ භාවිතා කිරීම ගැන. හොඳ. මේක යටතේ අපි පළවෙනියටම කතා කරා මොකක් ගැනද? පරිගණක ජාලයක් කියන්නේ මොකද්ද? What is a computer network? මොකද්ද පරිගණක ජාලයක් කියලා කියන්නේ? මොකද්ද? අපි කතා කරා ඊට කලින්. අපි පරිගණක කීපයක් නේද? Two or more interconnected computers are called a computer network. අන්තර් සම්බන්ධිත පරිගණක දෙකක් හෝ ඊට වැඩි ගණනක් පරිගණක ජාලයක් ලෙස හඳුන්වනවා. එතකොට ඔයාට පරිගණක දෙකක් හෝ ඊට වඩා වැඩි සංඛ්‍යාවක් එකිනෙකට සම්බන්ධ කරලා තියන්න පුළුවන්. එතකොට පරිගණක ජාලයක වාසි ගැන අපි කතා කරා. ඔයාගේ ආරක්ෂාව ගැන ඉහළ දත්ත තරතුරු ප්‍රමාණයක් තියාගන්න පුළුවන්, ගොනු පහසුවෙන් බෙදා ගන්න පුළුවන්, වේගවත් සම්පත් හොමාරු කරගන්න පුළුවන්, විශ්වාසයි දත්ත ටික හරියටම අදාළ කෙනාට යනවා කියලා මෙන්න මේවා තමයි අපිට වාසි විදියට පිළිගන්නේ. හැබැයි වාසි තිබ්බට අවාසිත් තියෙනවා. ඒ තමයි මොනවද? අපිට මේකට මූලික පිරිවැයක් දරන්න ඕනේ. ඔයා කොස්ට් එකක් දරන්න ඕනේ. නැත්තම් නිකන් තියෙන පරිගණක කොටස් එකතු කරලා බෑ. අපි මේකේ සමහරලාට අලුත් devices කොටස් ඇතුළත් කරනවා. එතකොට ඒවට අදාළව මුදලක් වැය කරන්න වෙනවා. ඊට පස්සේ අනිෂ්ට මුදුකාංග වලින් සිද්ධ වෙන හානිය. ඒ කියන්නේ මොකද්ද? viruses වගේ දේවල් ඔයාගේ පරිගණකයට ඇතුල් වෙන්න පුළුවන්. ඒකත් තවත් worse වෙනවා. ඒක ඔයාගේ network එක හරහා වෙනත් පරිගණකයකට උනත් පරිගණක ජාලයේ තියෙන යන්න පුළුවන් කමක් තියෙනවා. ඊට පස්සේ ඵලදායිතාවයට අපි කියවනේ අපි ෆෝන් එකෙන් වැඩක් ගන්න ගත්තාම අපි ඒ වැඩේ විතරක් නෙවෙයි වෙනත් වැඩක් කරනවා නේද? අපිට ඉන්ටර්නෙට් එකට ගියහම අපි කරන් ඉන්න වැඩේ අමතක වෙලා වෙන වැඩ කරන්න පටන් ගන්නවා. අන්න ඒ වගේ ගැටලු තියෙන නිසා ඔයාට ඵලදායිතාවයට ඉම්පැක්ට් එකක් වෙන්නේ නැති වෙන්න ඉම්පැක්ට් එකක් එන්න පුළුවන් කමක් තියෙනවා. ඊළඟට සමහර අවස්ථාවලට ඔයාගේ දැනුම මදි ඔයාට විශේෂඥ අවශ්‍යතාවයක් සහයක් අවශ්‍ය වෙනවා මේකෙන් වැඩ කරගෙන යන්න නම්. මේවා අපි ගිය සතිවලදී කතා කරා. ගිය සතිවලදී ඉස්සෙල්ලා සතිවලදී. ඊළඟට අපි ඉන්ටර්නෙට් එක කියන්නේ මොකක්ද කියලා කතා කරා. ඉන්ටර්නෙට් එක කියලා කියන්නේ ලෝකේ පවතින එකම එකයි කියලා මම කිව්වා. ඔයා සම්බන්ධ වුණත් මම සම්බන්ධ වුණත් කොහේ හරි ඇමරිකාවේ ඕස්ට්‍රේලියාවේ කොහේ හිටියත් කට්ටියම අපි Facebook ඉන්ටර්නෙට් WhatsApp යනවා කියලා කියන්නේ ඇත්තටම මොකටද? මෙන්න මේකට තමයි අපි යන්නේ නේ අන්තර්ජාලයෙන් නිර්මාණය වෙලා තියෙන ලෝකේ තියෙන ලෝක විසිර වියමනයට තමයි අපි සම්බන්ධ වෙන්නේ. එතකොට මේකට සම්බන්ධ වෙන්න නම් අපිට පිගාව තිබිය යුතු උපාංග කීපයක් තියෙනවා. ඔයාට පරිගණකයක් තියෙන්න ඕනේ. මොඩම් ඩොන්ගල් මේ නැත්නම් ඉන්ටර්නෙට් කනෙක්ෂන් Wi-Fi router වගේ network devices මේවට කියනවා ජාල කරන උපාංග කියලා. ඔයා ගාව ජාල කරන උපාංගයක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාට ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක් අන්තර්ජාල සේවා සපයන්නින්ගේ සහයෝගය අවශ්‍ය වෙනවා. ඊට පස්සේ මොකක්ද වෙබ් බ්‍රවුසර්ස් වගේ වෙබ් අතිරික්ෂයක් ඔයා ගාව තිබිය යුතුයි. හොඳ මෙන්න මේවා අපිට පරිගණකයේ ඉන්ටර්නෙට් එකත් එක්ක සම්බන්ධ වෙන්න අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. එතකොට ඔයා අන්තර්ජාලයත් එක්ක සම්බන්ධ වෙන්න සරලම ලේසිම ක්‍රමය තමයි මොකක්ද? ඔයාට පුළුවන් ඔයාගේ කම්පියුටර් මොනවාද ස්මාර්ට්ෆෝන් එක පාවිච්චි කරන්න data connection එකක් එක්ක. එතකොට ඔයාට ඉන්ටර්නෙට් එකත් එක්ක කනෙක්ට් වෙන්න පුළුවන්. ඊළඟට අන්තර්ජාලයෙන් ඔයාට කරන්න පුළුවන් දේවල් අපි ඩිස්කස් කරා. මොනවද ඔයාට ඉන්ටර්නෙට් එක පාවිච්චි කරලා කරන්න පුළුවන් කියලා. ඉන්ටර්නෙට් එක පාවිච්චි කරලා ඔයාට මොනවද කරන්න පුළුවන්කම තියෙන්නේ? මොනවද කරන්න පුළුවන්? අපිට සාමාන්‍යයෙන් අන්තර්ජාලය භාවිතා කරලා වෙබ්සයිට් යන්න පුළුවන්, ඊමේල් බලන්න පුළුවන්, යාළුවොත් එක්ක chat කරන්න පුළුවන්, වීඩියෝස් බලන්න පුළුවන්, Facebook වගේ දේවල් වලට යන්න පුළුවන්, බ්ලොග්ස් හදන්න පුළුවන්, ගේමින් ගහන්න පුළුවන්, ෆොටෝ ෂෙයා කරගන්න පුළුවන්. මේ වගේ අපිට ඕන තරම් අන්තර්ජාලය හරහා කාර්යයන් කරන්න පුළුවන් කියලා අපි ඩිස්කස් කරා. අපි ওই ටික කතා කරා නේද පුතේ? ඔව්. එහෙනම් අපි අද කතා කරන්නේ මෙන්න මේ ටික. හරි? අපි අද කතා කරනවා වෙබ් බ්‍රවුසර් එකක් කියන්නේ මොකක්ද කියලා. මේක නෝට් එකේ නෑනේ ළමයි. පොඩ්ඩක් බලන්න පුතේ මේක නෝට් එකේ ලිව්වද කියලා. කවෝ අපේ කට්ටියද නැද්ද? කැම් එක ඔෆ් කරලා මොකද කට්ටියම
අන්තිමට නෝට් එකේ ලියලා තියෙන්නේ මොකද පුතේ? ඔක ලියලා තියෙන්නේ? ලියලා ඇඳ පින්තූර ටික. හරි. වෙබ් බ්‍රවුසර් එකක් වෙබ් අතිරික්සුවක් ගැන අපි කතා කරලා තිනවා. එහෙනම් වෙබ් බ්‍රවුසර් එකක් කියලා කියන්නේ අපිට ඉන්ටර්නෙට් යන්න භාවිතා කරන software එකක්. මේක ඔයාගේ කම්පියුටර් එකේ නැත්නම් ඔයාට ඉන්ටර්නෙට් එකත් එක්ක සම්බන්ධ වෙන්න බෑ. ඔන්න ඒක මතක තියාගන්න. හොඳ. එතකොට අනිවාර්යයෙන්ම ඔයාගේ කම්පියුටර් එකේ ෆෝන් එකේ බලන්න ඔයගොල්ලෝ Google Chrome එක කියලා කියනවා. හොඳ. මෙන්න මේ software එක අනිවාර්යයෙන්ම include කරන්න ඕනේ. The software used to open the websites web pages on the internet is the web browser. අන්තර්ජාලයට සම්බන්ධ වෙලා අපිට වෙබ් පිටු බලන්න භාවිතා කරන ඒවා. එතකොට Google Chrome එක, Internet Explorer, Mozilla Firefox, ඊට පස්සේ ගත්තොත් Opera, ඊට පස්සේ Internet Edge එක අද වෙනකොට ඔය වගේ ගොඩාක් ඒවා තියෙනවා. ඔයාට භාවිතා කරන්න පුළුවන්. හැබැයි Google එකත් එක්ක පටලව ගන්න එපා. Google Chrome එක කියන්නේ browser එක. Google එක කියන්නේ search engine එක. ඒකත් එක්ක මේක පටලවා ගන්න එපා. හරි. ඔන්න එහෙනම් ඊළඟට අපි කතා කරන්න යන්නේ search engine එක. සෙවුම් යන්ත්‍රය කියන්නේ. දැන් ඉන්ටර්නෙට් එක ගත්තාම මිලියන ගාණක් බිලියන ගාණක් ඉන්ෆර්මේෂන්ස් අපි ගාව තියෙනවා. එතකොට මට දැන් අවශ්‍ය කරන දේ මට හොයාගෙන යන්න අමාරුයිනේ. උදාහරණයකට අපි හොයාගෙන යනවා නම් හරියට මං ගාවේ යන්න ඕන පාර තියෙන්න ඕනේ. දැන් අපිට කොහේ හරි යන්න කියලා කියනවා. අපිට යන්න ඕන නම් අපි දැනන් ඉන්නේ පැයි යන්න ඕන පාර කොහොමද කියලා. හැබැයි අද වෙනකොට ඕගොල්ලෝ දන්නේ නැති පාරක් උනත් යන්න බය නෑ. මොකද කරන්නේ? Google Map එක දැම්ම මැප් එක හරහා පාර හොයාගෙන යනවා. ඒකට Google Map එක තමයි ඔයාලට උදව් කරන්නේ යන්න ඕන තැන. අන්න ඒ වගේ තමයි මේක. ඔයා මොනවා හරි දෙයක් හොයනවා. හැබැයි ඔයා දන්නේ නැහැ කොතනටද හරියටම යන්න ඕනේ. ඔයාට ඕනේ flowers photos ටිකක් ගන්න. ඔයා දන්නේ flower photos කොතනද තියෙන්නේ කියලා. ඔයාට ඕනේ ICT ගැන ඉගෙන ගන්න. ඔයා දන්නේ නැහැ කොහෙටද යන්න ඕනේ කියලා. අන්න ඒ විදිහට ඔයාට අවශ්‍ය තැනට හොයලා, ඔයාට ඔප්ෂන්ස් විදිහට ගොඩක් හොයලා දෙනවා නම් අන්න එයාට තමයි අපි කියන්නේ සර්ච් එන්ජින් එක සෙවුම් යන්ත්‍රය කියලා. එතකොට ලෝකයේ තියෙන මිලියන ගාණක් වෙබ් පේජස්, බිලියන ගාණක් වෙබ් පේජස් අතරින් හරියටම ඔයාට ගැලපෙන වෙබ් පේජස් ගොඩක් එයා හොයලා දෙනවා. ඔයාට පුළුවන් ඒ අතරින් තෝරගෙන කැමති එකකට යන්න. හොඳ ඕක තමයි අපි කියන්නේ වෙබ් සර්ච් එන්ජින් එකක් කියලා. වෙබ් බ්‍රවුසර් එකයි මෙයාගේ වෙනස ඒක. අරයා ඉන්ටර්නෙට් එකත් එක්ක කනෙක්ට් කරනවා. මෙයා ඉන්ටර්නෙට් එකේ තියෙන දේවල් හොයලා දෙනවා. A search engine is a software system that find the web pages that match a web search. ඔයා මොන හරි වචනයක් ගහනවා. ඔයා flowers කියලා ගහනවා. ඔයා car කියලා ගහනවා. නැත්නම් ඔයා ගහනවා ICT කියලා. ඔයා නැත්නම් ගහනවා term test papers කියලා. අන්නේ ගහන keyword එක අපි කියනවා වචනයක් ගහන්නේ. ඒ keyword එකට අදාළව related තියෙන සියලුම වෙබ් පිටු පෙන්වන එක තමයි කරන්නේ මොකක් හරහාද search engine එකක් හරහා. එතකොට උදාහරණ විදිහට ගත්තා. මේක ලියාගෙන ඉන්නකෝ note එකේ. අද චුට්ටක් ඉක්මනට වැඩ කරන් යමු අපි. අපි HTML උත් note එක ලිව්ව චුට්ටක්නේ. අපි practical චුට්ටක් කළා නේද එක දවසක්. මම ආයි කරන්නම් අපි next week වල වගේ ආයි කරමු. දැන් paper කරන්නත් ඕනේ, revision යන්නත් ඕනේ. ඒවත් කරනවා. දැන් next week එකේ paper class එකක් තියෙයි. next week කොහොම හරි next week paper class එකක් තියෙයි. ලෑස්තිලා ඉන්න exam එකක් නෙමෙයි. නිකන් අපි discussion එකක් විදිහට යමු. හොඳද? දැන් term test එනවනේ. අපි mix වෙලා යමු. මං හිතන් ඉන්නේ අපි මේ මොනවද නිවාඩු මාසේ එක්ස්ට්‍රා උදේවරුවක පන්තියක් දාලා ඔය මේ ස්ක්‍රැච් එකෙන් පොඩ්ඩක් ප්‍රැක්ටිකල් එකක් කරමු. අලුතින් ගේම් එකක් වගේ එකක් හදන එකකුයි HTML ප්‍රැක්ටිකල් ටිකකුයි එක්ස්ට්‍රා කරමු. හරි. රිවිෂන් වලට අමතරව එක්සෑම්ස් තියෙන අයත් ඉන්නවනේ. ඒගොල්ලන්ට රිවිෂන් එක යනවා. පේපර් එකක් ඩිස්කස් කරනවා. ඊට අමතරව තමයි මේ කිව්ව දේ.
හරිද ලියලා ඉවරයිද පුතේ නෝට් එක? ලියලා ඉවර නම් හෑන්ඩ් රේස් කරන්න. අපි ඊට පස්සේ කතා කරන්න යන්නේ සර්ච් එන්ජින් වලට අදාළ උදාහරණ ටික. හරි. ඔන්න එහෙනම් ඊළඟට අපි කතා කරනවා සර්ච් එන්ජින්ස් වලට තියෙන උදාහරණ මොනවද කියලා. මේ තියෙන්නේ ඒ එක්සාම්පල්ස් මොනවද සර්ච් එන්ජින්ස් වලට ඕගොල්ලන්ට Google එක ගන්න පුළුවන් Bing එක Yahoo Ask ඔය වගේ ගොඩක් සර්ච් එන්ජින් තියෙනවා Yahoo නම් දැන් ඉස්සර නෑ තරම් නෑ ඉස්සර නම් අපිට Yahoo ඊමේල් උත් තිබ්බා ඔය Gmail හදනවා වගේ අපි ඒ කාලේ ඔය මේ පොඩි කාලේ Yahoo mails එහෙමත් පාවිච්චි කරා දැනුත් තියෙනවා සමහරට අමල සතලගේ පරණ මේල් එහෙම තියෙනවා නම් තියෙනවා Yahoo mails හැබැයි ආරක්ෂාව පැත්ත සේෆ්ටි පැත්ත අඩු නිසා භාවිතයෙන් දැන් අයින් වෙලා ගිහින් තියෙනවා Yahoo ඇත්තටම දැන් නැති වෙලා කෙනෙකුලා යූස් කරන එක නැති කරලා තියෙනවා හරි ඉස්සර තිබ්බා. හැබැයි තාම සර්ච් එන්ජින් එක ගන්න පුළුවන්. බින් එක තමයි අර ඔයගලන්ට මතකද අපි මේ අර මේ වර්ඩ් වල එහෙම ෆොටෝස් සර්ච් කරන්නේ ඔන්ලයින් ගිහිල්ලා ඔන්ලයින් පික්චර්ස් කියලා. අන්න ඒ ගන්න වෙලාවට තීරුවක් එනව නේද? අන්න ඒක ඉන්නේ බින් එකේ. හරි අපි බලමු මේගොල්ලෝ නිකන් බලමු කොහොමද තියෙන්නේ කියලා. ලියා ගන්නකො නම් ටික රූප අඳින්න ඕනේ නැහැ පුතේ. නම් ටික ලියා ගන්නකො. උදාහරණ විදිහට search engine examples. තව තියෙනවා MSK කිය MSN කියලා. හොඳ ඔය වගේ ගොඩක් තියෙනවා ඉතින් මේ කීපයක් දීලා තියෙන්නේ ප්‍රසිද්ධම ටිකක් අර ලෝකේ ප්‍රසිද්ධ. අපි සාමාන්‍යයෙන් දන්නේ Google එක විතරයිනේ. Google එකට අමතරවත් තියෙනවා කියන එක මතක තියාගන්න. හරිද ලියනවලද? හරි. යන් ඉන්ටර්නෙට් එක නිකන් අපි ප්‍රැක්ටිකල් එකක් කරලා බලමු. ඉන්ටර්නෙට් එකට යන්න. ඉතින් අපේ Google ඉන්න මම ඕන ෂෙයා කරනවා. හරිද? මේ තියෙන්නේ මොකද සර්ච් එන්ජින් එක අපිට සාමාන්‍යයෙන් මේකේ සර්ච් කරන්න පුළුවන්. මම ටික නිකන් සර්ච් කරමු අපි ෆ්ලවර් හරි කාස් හරි ඔයගොල්ලෝ කැමති එකක් ගහන්නකෝ. හරිද? දැන් යනකොට all එක තියෙනවා. මෙතන AI mode එකක් තියෙනවා. ඉස්සර වගේ නෙමෙයි. දැන් AI mode එකකිනුත් අපිට details ගන්න පුළුවන්. හරිද? ඔය තියෙන්නේ AI mode එකෙන් යනවා නම් එතකොට අපි parts ගැන එහෙම යන්න පුළුවන්. හොඳ. දැන් උදාහරණයකට මම ඇහුවොත් ශ්‍රී ලංකන් අපි හමු. ඔය ටයිප් කරන්න බෑ. ස්ටක් වුණා. තාම මේව වෙනවා. A flower is a character predictive structures to flower planting, which is typically considered the flower petals and specialist parts of the ඔහොම කියලා තියෙනවා. හොඳ. හරි. දැන් මේකේ මම මොන හරි මේක තාම ලෝඩ් වෙන ගමන් රවුන්ඩ් කරගෙන හරි මේ ආවා මම අහන්නම් ශ්‍රී ලංකන් ස්පෙෂල් flowers
මේ මම නෙට් එකේ සර්ච් කරා. මේ ඔන්න එයා බලලා විස්තර කියනවා. දැක්කද? දැක්කද? AI මොඩල් එකට ගන්නවා නම් මේ අපිට නෙළුම් ඔය එක එක තියෙනවා. රත්මල් ඔය වගේ එක එක ඒවා තියෙනවා. Give me a photos for all these කියලා දාන්නම සර්ච් කරන්න පියුත්තේ නිකන් මෙහෙම give me a photos for all. එයාට ෆොටෝ දෙන්න බැරි මොන හරි ප්‍රශ්න තියෙනවා ඒ නිසා නැහැ. මෙතනම තියෙනවා අයෝට ඕන නම් ඉමේජස් වලට යන්න පුළුවන්. ඉමේජස් වලට ගියාම ඔට ඒකේ ෆොටෝස් බලා ගන්න පුළුවන් කමක් තියෙනවා. හරිද? මේ තියෙන්නේ normally අපිට flower pictures ගන්නවා නම් ගන්න පුළුවන්කම තියෙනවා මෙතන. හරිද? ඔන්නයි තියෙන්නේ. අපිට flowers ටික බලා ගන්න පුළුවන් මේ විදිහට. දැක්කද? හරි නේද? තේරුණාද? හරි. ඊට අපතන අපි නිකන් වෙන search engine එකක් මං ගන්නම්. මෙතනට මං ගහනවා bin කියලා. bin search engine කියලා. bin search engine කියලා ගහනවා. මෙන්න මේක ඕපන් කරගන්න පුතේ ඕගොල්ලෝ නිකන්
ඔයගොල්ලෝ කැමති දෙයක් නිකන් සර්ච් කරන්න බලන්න පුතේ. අපි සර්ච් කරමුද input devices ගැන මේකේ. ඔයාලා කැමති එකක් සර්ච් කරලා බලන්න ඒකේ output එක කොහොමද එන්නේ කියලා. අර වගේම දෙන්නේ කියලා. මේ බින් එක Microsoft සමාගමේ කට්ටියගේ එකක්. මේ සර්ච් එක AI පැත්තට යනවා නම් දැන් හැම එකෙම AI එක එනවා. හොඳ නිවුස් සම්බන්ධයෙන් ඕනනම් එහෙමයි. all devices all වලට ගියොත් ඔක්කොම තියෙනවා. අර හැම එකක්ම ගැන පින්තූරද විස්තරද ඕනම දෙයක් මෙතනින් ගන්න පුළුවන්. දැකද ඕක බින් එක. අපි නිකන් බලමු ask එක ඊළඟට. නිකන් යන ask කියලා සර්ච් කරන්න මෙතන ask search engine කියලා. මේ තියෙන්නේ. මේ තියෙන්නේ ask එක. මේක නිකන් අර බ්ලොග්ස් ටයිප් එකක් බ්ලොග් එකක් වගේ එන්නේ. අර නිවුස් උයි ඔක්කොම තියෙනවා. හොඳ නිකන් සර්ච් කරලා බලමු අපි මොකක් ගැනද? කාස් ගැන. කා සර්ච් කරන්න බලන්න. බින් එක යූස් කරා සර්ච් එන්ජින් එක යූස් කරා අපි ask කියන එක යූස් කරා. හරිද? හරිද පුතේ? හරි. තව එකක් අපි බලමු. මේ මගේ එකේ එන්නේ Yahoo එක ගැන ගමු Yahoo search engine කියලා. ඉන්ටර්නෙට් ස්ලෝ නේ. මගේ එකේ ඉන්ටර්නෙට් ස්ලෝ ඒ හින්දා පෙන්වන්නේ නැහැ. ඔයාලා බලන්න එනවද කියලා ආවා. හරි. මෙන්න සර්ච් කරමු. ආමෙදි මේක තමයි සර්ච් එන්ජින්.
හරි නේද? හරි නේද? කරලා බැලුවද නිකන් බලන්න මේවා වගේ ඒවා අපිට ඕන එකක් යූස් කරන්න පුළුවන්. මේ අපි බැලුවේ එකක්. මොකෙන්ද සර්ච් එන්ජින් එක Google එක බැලුවා. මේ තියෙන්නේ බින් එකෙන් බලපු එක. මේ ආස්ක් එකෙන් බලපු අවුට්පුට් එක ආපු එක. මේ තියෙන්නේ Yahoo එකෙන් ආපු එක. ඔය විදිහට එක එක සර්ච් එන්ජින්ස් තියෙනවා. ඒ ඕනම එකක් වලට භාවිතා කරන්න පුළුවන් සර්ච් කරලා බලන්න. හරිද? හරි. අපි ඊළඟ එකට යමු. පොතේ නෝට් එක කම්ප්ලීට් කළෙමු. අපි පුතේ වර්ක්බුක් එකේ වැඩ කළාද එදා? මේ 6.1 එකට කළාද? හරි ඒක අන්තිමට බලමුකෝ. හරි. ඔන්න එහෙනම් ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ මොකක් ගැනද? ඔයා ඉස්කෝලේ වෙබ් අඩවිය වගේ දෙයක් හොයනවා නම් මේක ලියන්න ඕනේ නැහැ. How to search. අපි කොහොමද හොයන්න ඕනේ? මොකද කරන්න ඕනේ? පළවෙනි දේ තමයි ඔයා ඉස්කෝලේ තියෙන වෙබ්සයිට් එක විවෘත කරගන්න වෙබ් බ්‍රවුසර් එකට ඕපන් කරගන්න ඕනේ. වෙබ් බ්‍රවුසර් එක. හරිද? වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගත්තට පස්සේ මොකද වෙන්න ඕනේ? ඔයා අදාළ වෙබ්සයිට් එකේ URL එක සර්ච් කරන්න ඕනේ. හරිද? URL එක සර්ච් කරාට පස්සේ එන අවුට්පුට් එකේ URL එක ලින්ක් එක ක්ලික් කරන්න ඕනේ. ඔහොම තමයි අපි මොනවා හරි දෙයක් සර්ච් කරලා හොයාගන්නේ. ඔක දන්නවනේ ඔයගොල්ලෝ දැන් මාත් එක්ක කරේ නේද? ඔයාලා කැමති වචනයක් ගහනවා. ඒක ගැහුවට පස්සේ ඒකට අදාළ විස්තර එනවා. ඊට පස්සේ ඒකට අදාළ ලින්ක් එක ඔයාලා ගියා. ලින්ක් එකට යන්න පුළුවන්. පැහැදිලිද? ඔන්න අපි ඊළඟට කතා කරන්නේ ඉන්ටර්නෙට් එකේ වෙබ් බ්‍රවුසර් එකේ භාවිතා කරන සංකේත ගැන. ඔන්න පළවෙනි සංකේතය තමයි මේ තියෙන්නේ. මොකද හෝම් බටන් එක. හෝම් බටන් එක කියලා කියන්නේ ඔයාට වෙබ් පිටුවක පළමු පිටුවට යන්න ඕන නම් you can access the first pages of the web browsers by clicking the button. මේ බටන් එක ක්ලික් කරාම ඔයාට පළවෙනි පිටුවට යන්න පුළුවන්. How can access the directory of the web browsers websites and web pages you have previously seen. ඒ කියන්නේ ඔයා බලලා තියෙන දේවල් මොනවද ඊට කලින් කරලා තියෙන්නේ? ඒකේ histories බලන්න ඕන නම් ඔයාට පුළුවන් මොකක් කරන්න පුළුවන්ද? හරිද? ඔන්න ඔක තමයි බල. ඊට පස්සේ බෑකප් කරනවා කියන අපි පිටිපස්සට යන්න නම්. හොඳ අපිට ඉන්න තැන ඉඳලා පිටිපස්සට මම ඊට ඉස්සෙල්ලා කරපු දේක් බලන්න ඕන නම් ඒ කරන්න තමයි අපිට මේ බෑක් කියන එක භාවිතා කරන්න පුළුවන් කමක් තියෙනවා. පැහැදිලිද? හරි. මේක නෝට් එකේ ලියාගමු. ඊට පස්සේ අපි ප්‍රැක්ටිකල් කරලා බලමු. මේකට අමතරව තව දෙකක් තියෙනවා. ඒකත් එක්ක ප්‍රැක්ටිකල් කරලා බලමු. හරි. ටක් ගාලා ලියාගන්න නෝට් එකේ.
හරිද පුතේ ඉවරයිද? හෑන්ඩ් රේස් කරන්න ඉවර වෙච්ච අය ලියාගෙන අයිකන් එක චුට්ටක් ඇඳගන්න. හරි. අපි තවත් දෙකක් තියෙනවා. ඒ දෙක අපි නෝට් එකේ ලියන්න කලින් නිකන් කියවගෙන යමු. ඊට පස්සේ ඇවිල්ලා මේ ප්‍රැක්ටිකල් එක කරලා ඉවරලා බලමු. හොඳ? මොකද දන්නවද? ඒ තමයි forward and refresh. forward වෙනවා කියලා කියන්නේ ඉස්සරහට යනවා. දැන් අපි ඉස්සෙල්ලා කතා කරේ backward නේ පිටිපස්සට ගියානේ. පිටිපස්සට ගියාට පස්සේ නැවත ඉස්සරහට එන්න ඕන නම් අපි ඒකට කියනවා forward කරනවා කියලා. refresh කරනවා කියලා කියන්නේ තියෙන පිටුවම අලුත් කරලා ගන්නවා. නිකන් fresh කරලා ගන්නවා. එතකොට ඒ ෆ්‍රෙෂ් එකට සමහරවිට සර්ච් එකේ ස්ටක් වෙලා තියෙනවා නම් කම්පියුටර් එකේ මොනවා හරි දෙයක් හරියට වැඩ කරන්නේ නැත්නම් අන්න ඒව බලා ගන්න හැකියාවක් තියෙනවා මේ forward and sorry refresh කරන එකේ. හරි අපි නිකන් අර ඉස්සෙල්ලා ගියපු අපේ search engine මේකට මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් icons ටික. මේකේ දැන් home button එක නෑ. ඉස්සර නම් home button ආවා මෙන්න මේ දකුණත පැත්තේ කොනේ මම home button එක මේක include කරලා නැද්ද දන්නේ අපලකින්. ඉස්සර තිබ්බ හෝම් බටන් එක දැන් ඒක එන්නේ නැහැ ස්ක්‍රීන් එකේ. නිව් ටැබ්ස් එනවා. ඔව් මේක දැන් මේකේ නැහැ. සෙටින්ස් වලට ගිහිල්ලත් හදන්න විදියක් නැතුව ඇති. නිකන් ඕනනම් බලමු අපි appearance එකේ නෑ දැන් නැහැ. ඉස්සර තිබ්බ හෝම් බටන් කියන එක. මම ඔයාලට පෙන්නන්නම් හෝම් බටන් එක තියෙන වෙන තැනක. අයිකන් එකක් විදිහට තියෙන පුතේ ඉස්සර නම් මෙන්න මේ හැටි තිබ්බ වෙනම අයිකන් එකක් විදිහට උඩත් තිබ්බ සමහර වෙබ් පේජස් වල මේ තියෙන්නේ මෙන්න මේ වගේ බටන් එකක් තිබ්බ ඉස්සර අන්න ඕකට තමයි අපි හෝම් බටන් එක කියලා කිව්වේ හරි ඊට පස්සේ බෑක්වර්ඩ් කියන්නේ මෙන්න මේ ඊතලේ ටීචර් පිටිපස්සට ප්‍රෙස් කරේ මෙන්න මේක බෑක්වර්ඩ් පිටිපස්සට යන්න භාවිතා කරන. ඒ කියන්නේ මම ඉස්සෙල්ලා හිටියේ මෙතනටනේ මේක ක්ලික් කරාට පස්සේ මෙතනට ගියා හොඳ මට නැවත අර හිටපු තැනට එන්න ඕන නම් මම ක්ලික් කරන්නේ මෙන්න මේ බටන් එක. එතකොට මොකද කරන්නේ? බෑක්වර්ඩ් එකට යනවා. පිටිපස්සට යනවා. හරිද? ඊට පස්සේ ඔයාට ඕන නම් ආයෙත් ඉස්සරහට යන්න හිටපු තැනට නැවත ඉදිරියට යන්න. බෑක්වර්ඩ් උනාට පස්සේ තමයි ෆෝවර්ඩ් වෙන්න පුළුවන්. එතකම් මේක වැඩ කරන්නේ නැහැ. ෆෝවර්ඩ් බටන් එක ක්ලික් කරන්න පුළුවන්. දැක්කද? දැන් මම ඉස්සරලා හිටපු තැනට ඉතින් දැන් බලන්න නිකන් ඔයගොල්ලෝ ගිහිල්ලා ෆෝවර්ඩ් බටන් එක වැඩ කරනවද? නැහැ. ෆෝවර්ඩ් බටන් එක වැඩ කරන්නේ නෑ. මේ කොච්චර ක්ලික් කරත් ඉස්සරහට යන්න බෑ. තේරුණාද? එතකොට ඕකෙම මෙන්න මෙතන තියෙනවා අපිට රීෆ්‍රෙෂ් බටන් එක. බලන්න. රීෆ්‍රෙෂ් බටන් එක නිකන් කැරකිලා උඩට එන බටන් එකක් තියෙන. මේක වෙබ්සයිට් එකට ගියොත් තමයි තියෙන්නේ. නැත්තම් ඔයාලට හොයාගන්න බෑ. මේ තියෙන හෝම් බටන් එක. මෙන්න මේකට තමයි හෝම් බටන් එක කියන්නේ. මට ඒක පෙන්වුන්නේ නැහැ ඉස්සෙල්ලා. මේ තියෙන මේ නෝමල් අයිකන් තියෙන එක නෙමෙයි මම මේ කියන්නේ පුතේ. අපි හෝම් බටන් එක කිව්වහම ඒ වෙබ්සයිට් එකේ මුල් පිටුව. ඒ කියන්නේ එයාගේ මුලින්ම පේන ස්ක්‍රීන් එක තියෙන්නේ. අන්න ඒක තමයි පේන්න ගන්න. හරිද? එතකොට මෙන්න මේකෙන් කරන්නේ අපි රීෆ්‍රෙෂ් කරනවා. මේ පිටුවම නැවත නැවත ගන්නවා. හොඳ ටිකකින් දැක්කද රීෆ්‍රෙෂ් එක නැතර. අලුත් පිටුවක් විදිහට ගන්න තමයි මේක භාවිතා කරන්නේ. රීෆ්‍රෙෂ් කරන්න. පැහැදිලිද? හරිද? ඕවක් ස්ක්‍රීන් එකේ තියෙනවා. ඔය තියෙන තැන් ගැන තමයි අපි දැනගන්න ඕන. ඊළඟට හිස්ටරි එක බලන හැටි බලමු. හිස්ටරි එක බලන්නේ මේ තිත් තුන තියෙන්නේ. මේ තිත් තුන ක්ලික් කරන්න. ක්ලික් කරාම මෙතන තියෙනවා හිස්ටරි කියලා එකක්. අන්න ඒක ක්ලික් කරන්න. ක්ලික් කළා හිස්ටරි කියලා ගත්තොත් අපිට මේකේ විස්තර බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ. අපි සර්ච් කරපුවා. හරිද? අද වෙලාවේ සර්ච් කරපුවා බලන්න. ඔයාලත් බලන්න ඔයාලගේ හිස්ටරි එක කොහොමද කියලා.
හරිද පුතේ බැලුවද? හිස්ටරි එක බලන හැටි බැලුවද? හරි. ඔන්න එහෙනම් අපි යමු අපේ පොතේ ඉතුරු ටිකට පාඩමේ. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ මොකක්ද? අපිට අධ්‍යාපනික වෙබ්සයිට්ස් ගැන. මොනවද තියෙන? අපිට එඩියුකේෂනල් වෙබ්සයිට්ස් තියෙන්නේ කියලා. මොනවද එඩියුකේෂනල් වෙබ්සයිට්ස් තියෙන්නේ අපිට? හොඳ. අධ්‍යාපන කටයුතු වලට ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් වෙබ් අඩවි ගැන තමයි මෙතනින් කතා කරන්නේ. මේ තියෙන ඉන්ටර්නැෂනල් ඒවා කීපයක් තමයි මම ඇත්තටම වැඩිපුර දැම්මේ. ඔයගොල්ලන්ට ඉගෙන ගන්න දේවල් තියෙනවා නම් බලන්න පුළුවන්. Coursera, edexcel, Udemy, Khan Academic, හොඳ Code Academic, ඊට පස්සේ අපි සාමාන්‍ය ඊටක්සලාව, DP Education මෙන්න මේ වගේ විවිධ වෙබ්සයිට්ස් තියෙනවා. ඔයාට අධ්‍යාපන කටයුතු වලට ඉගෙන ගන්න පුළුවන්. නිකන් අපි යමු Coursera එකට. මේක මම නිකන් ඔයාලට යමු සර්ච් එන්ජින් එකකට නිකන් සෙව් මේ මොන හරි දෙයක් සර්ච් කරන්න අපි ගත්ත ඉස්සෙල්ලා වගේම ඒ වගේම සර්ච් එන්ජින් එකට යන්න. එතනට ගිහිල්ලා සර්ච් කරාට පස්සේ මෙන්න මෙතන අපිට තියෙනවා ගහන්න පුළුවන් කෝස් එක. මෙතන Coursera වෙබ්සයිට් 1000 මේකට අපිට නිකන් යන්න පුළුවන්. ඔයාලට උනත් මේක හරහා ඉගෙන ගන්න පුළුවන්. නිකන් ෆ්‍රී දෙන කෝසස් තියෙනවා ඕන තරම්. හරිද? මේක ඇතුළට ගිහිල්ලා අපිට ෆ්‍රී කෝසස් බලන්න පුළුවන්. ඔයාලට ලෝකේ තියෙන ප්‍රසිද්ධ මේ ප්‍රධාන ආයතන තියෙන ඔය Google එක හොඳ ඊට පස්සේ IBM එක ඔය වගේ ඕනම එකකින් ඔයාලට පොඩි කෝසස් ගන්න පුළුවන් කමක් තියෙනවා. හොඳ ඔයා නිකන් සර්ච් කරන්න ෆ්‍රී කෝසස් කියලා. මේ දෙන්නේ ෆ්‍රී කෝසස් English for career මේක previous එකක්. මේක ෆ්‍රීට. ප්‍රීවි තියෙන enrollment for the free. හොඳ මේක ස්ටාර්ටින් එක ෆ්‍රී ඊට පස්සේ ඔයාලට ගන්න පුළුවන්. පොඩි ඉංග්‍රීසි කෝස් එකක් කරන්න ආස නම් ඒ වගේ එකට යන්න පුළුවන්. හොඳ ඊට අමතරව ඔයගලන්ට වෙන දෙයක් තියෙනවා. මේ ChatGPT Master Free AI Tool to Super Change Productions. අපිට මොන හරි ඔය මොනවද AI සම්බන්ධයෙන් විශේෂයෙන් ඉගෙන ගන්න කැමති නම් ඔයාට මේකට යන්න පුළුවන් කමක් තියෙනවා. හොඳ ඔය වගේ ඉගෙන ගන්න දේවල් වලට ජොයින් වෙන්න මෙන්න මේ වගේ වෙබ්සයිට්ස් පාවිච්චි කරන්න පුළුවන්. ඔය වගේම ගණන් හදන්න පුළුවන් එකක් තමයි Khan Academic කියන්නේ. මේක ඉන්දියන් එකක් මට මතක හැටියට. හරිද? ඔය දෙන නෑ මේක නෙමෙයි පොඩිගෙන මම මේකේ පල්ලෙහා තියෙන්නේ. මේ තියෙන සරි මේකට යන්න ඕන පුතේ. මේ කොළ පාට සිම්බල් එකට. හරිද? පොඩිගෙන මම මේ පැකේ ගොඩාක් ඕපන් කරලා තියෙන හින්දා මම ඕෆ් කරගන්නම්. නැත්නම් ඒ ඔක්කොම ඕපන් වෙනවා. මේකේම ඔයාලට මැත්ස් ඒම හොඳට ඉගෙන ගන්න පුළුවන්. නිකන් try කරලා බලන්න වෙලාවක මේ මැතමැටික්ස් පැත්තට එහෙම සෑහෙන මට මතකයි ඒ කාලේ මම බලන කාලේ තියලා තියෙනවා ඔය මැතමැටික්ස් දේවල්.
මේක එන්නේ ඕපන් වෙන්නේ නැහැ මන්ද නැහැ. ඉන්ටර්නෙට් අවුලද දන්නේ. අපිට කියන බලන්න ආයි ඔපියා. කෝන් වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ බලන්න ඔයගොල්ලන්ට ආවත් දන්න කාන් ඇකඩමික් එක මේක මැක්ස් පැත්තේ එහෙම ගොඩක් ඉගෙන ගන්න තියෙන එක. ආවද පුතේ? බලන්න ඒකේ තියෙන ඔයාලට මැක්ස් එහෙම ඉගෙන ගන්න. මෙතන ආවා ටිකක් වෙලා ගියා. ආ ගොඩක් වෙලා යනවා. මේ තියෙන එක එක ග්‍රේඩ්ස් වලට අදාලා මට මතකයි මේකෙත් කම්පියුටර් ගැනත් තිබ්බා. හරිද ළමයි? මට එන්නේ නැහැ. ඔයාලා බලන්න ඔයාලට මේක නිකන් ගිහිල්ලා බලන්න මම නිකන් ඕගොල්ලන්ට මෙයාලගේ මැතමැටික්ස් පැත්තට ඒවා ඉගෙන ගන්න පුළුවන් පුතේ මේවා try කරන්න. හොඳ මේ වගේ ගොඩාක් වෙබ්සයිට්ස් දෙනවා এডুকেෂන් පැත්ත ඔයාලට තනියෙන් උනත් ඉගෙන ගන්න. මේ කෝඩ් ඇකඩමික් එක හැමම ඔයාලට තනියෙන් කෝඩ්ස් පැත්ත ඉගෙන ගන්න පුළුවන්. හරි. හරි. එක්සැම්පල්ස් විදිහට කෝඩ් වල නම් මොනවද මේ වෙබ්සයිට් නේම් ටික විතරක් ලියන්න. URL එක ඕනේ නැහැ. නම් ටික විතරක් ලියා ගන්න දැනට. හරි. ටක ලියා ගන්න. මේක සිංහලෙන් දෙන්න විදියක් නැහැ ඉංග්‍රීසි වලින් විතරයි දෙන්නේ. හොඳ URL එක ඒ නිසා.
හරිද ළමයි? හරි. ඔන්න එහෙනම් ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ වෙබ් අඩවියකදී මුර පදයක් දානකොට ඔයා සැලකිලිමත් වෙන්න ඕනේද? අපි පාස්වර්ඩ් ගැන කතා කරන්නේ මීට කලිනුත්. පාස්වර්ඩ් එකක් දාන්නේ අපි අපේ පරිගණකයේ තියෙන දේවල් ලොජිකලි ආරක්ෂා කරන්න. තාර්කිකව ආරක්ෂා. ඒ කියන්නේ ඩිවයිස් එක හොරකම් කරන් යන්න පුළුවන්. හැබැයි ඒක ඇතුලේ තියෙන දත්ත ආරක්ෂා කර ගැනීම තමයි පාස්වර්ඩ් එකක් දාන එකේ අරමුණ වෙන්නේ. ඒත් පාස්වර්ඩ් එකක් ගන්නකොට හැමතිස්සෙම මතක තියාගන්න වෙබ්සයිට් එකෙන් වෙබ් අඩවියට. දැන් උදාහරණයකට එක තැනක පාස්වර්ඩ් එකක් දානවා නම් Gmail එකට ඒක තමයි හැම එකටම දාන්නේ. එහෙම එපා. අපිට අමතක වෙන බව ඇත්ත. එහෙනම් ඔයා ඒ වගේ පාස්වර්ඩ් දෙක තුනක් ලෑස්ති කරලා තියන්න. හතරක් පහක්වත් අඩුමතරමේ තියාගන්න. ඒ හතර පහ රොටේට් කර කර දාන්න. හොඳ. මොකද හේතු පුතේ එකක් අපේ හැක් කරොත් අනිත් ඩිවයිසස් ඔක්කොමත් හැක් කරන්න පුළුවන්. මොකද අපි ගොඩක් වෙලාවට එකම පාස්වර්ඩ් එකනේ හැමතැනම යූස් වෙන්නේ. අන්නේ ගැටලුව නිසා. අනිත් දේ තමා it is important to log out when you are leaving the web pages after using username and password to log on. ගොඩක් වෙලාට හැක් වෙනවා නම් ගොඩක් වෙලාට එක හේතුව තමයි අපි වෙබ්සයිට්ස් වලට ගියාට පස්සේ log out නොවි එළියට එනවා. හන්ද තමන්ගේ කම්පියුටර් එක වෙන්න පුළුවන්. හදිස්සියට වෙන කෙනෙක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ දේවල් තියෙන නිසා log out වෙන්න එක වඩාත් හොඳම උත්තරයක් වෙනවා. ඔයාලගේ ගැඩ අනිත් එක තමයි don't give your password to another anyone else. හොඳ කාටවත් වගේ මුරපදේ දෙන්න එපා. ඒක තමයි අපි රූල් එකක් විදිහට කියන්නේ. ඔයාලා ළමයි හින්දා ඔයාලගේ ඒව පේරන්ට්ස්ලා බලන්න පුළුවන්. ඒක හරි. හැබැයි මං කියන්නේ පිට කෙනෙක්ට හොඳ ඔයාගේ මුරපද පාස්වර්ඩ්ස් දෙන්න යන්න එපා. එතකොට පාස්වර්ඩ් එකක් දානකොට සරලව 1 2 3 ඒ වගේව දාන්න එපා. අපි කියන්නේ suitable passwords වෙන්නේ මෙන්න මේ වගේ ටිකක් අර හිතා ගන්න බැරි පාස්වර්ඩ් එකක් දාන්න ඕනේ. හැදිරිද? හරිද? හරි. ලියන්න. ලියාගන්න පුතේ නෝට් එකේ මේ ටික. එකට යාළුවෝ අපි මේක ගන්න ඕනේ. ඔය බුක් එකේ වැඩ කරන්න ඕනේ. ටකල්
හරිද පුතේ ලියලා ඉවරයිද? හරිද? හරි. හරි. අපි මෙන්න මේ ප්‍රැක්ටිකල් මොනවද මේක ගන්න? හරි. අපි ගමු වර්ක් මේ එක 6.1 අභ්‍යාසය ගන්න වර්ක්බුක් එකේ පළවෙනි ප්‍රශ්න 3 ගමු. ඒක තමයි අපි ඩිස්කස් කරන්න යන්නේ. හරි. ඉක්මන් කරමු.
ඔයාලා ලියුවද උත්තර ටික? හරි. අපි ඊළඟ දවසේ මේක ඩිස්කස් කරන්න මතක් කරන්න. මේකෙන් තමයි ස්ටාර්ට් කරන්නේ. ලබන සතියේ පේපර් එකක් කරමු. හොඳ පේපර් එක කළා. මට මතක් කරගන්න මේකට උත්තර ලියලා තියන්න පුතේ. මෙතන ඉඳලා ඔයගොල්ලන්ට උත්තර ලියන්න පුළුවන්. මේ තුන තියන්නකො ලියලා. හරි. ඊට ටික අපි ඊට පස්සේ බලමු. හරි. එහෙනම් වැඩ කරලා තියන්න. හරි.